ගෞරවනීය වේදිකාවේ ඉන්න සහෝදර සහෝදරියනි වගේම අභිනව සිද්ධ සහෝදරියනි අද කොළඹ මැයිදලි ගණනාවක් තියෙනවා. මේ මැයිදලි ගණනාව අතර කම්කරුවන්ගේ දේශපාලන පක්ෂවල නැති ස්වාධීන කම්කරුවන්ගේ එකම මැයිදලිය තියෙන්නේ අද මේ ප්‍රයිස් පිටියේ. අපි දන්නවා මේ රටේ වැඩ කරන පන්තිය ස්වාධීනව දේශපාලන පක්ෂවලින් තොරව සංගීත වෙච්ච එකම මැයිදලිය තියෙන්නේ අද මෙම ස්ථානයේ. මොකද අපි දන්නවා විශේෂයෙන්ම කම්කරු දිනය අද වෙනකොට දේශපාලන පක්ෂවල බලය වෙනන දිනයක් බවට පත් කරලා තියෙනවා. හැමදාම කෙරෙනකොට මැයිදින දවසේ කම්කරුවෝ ගහලා කම්කරුවෝ කරවදියා ඉන්නවා. මැයිදිනදා කම්කරුවන්ගේ තරමුද ප්‍රදේශකාලයේ ඉන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. අද ලංකා බෞද්ධ සේවක සංගමය, ලංකා බුදු සංගමය, එවැගේම නිදා සේවක කලාප සේවක සංගමය, ජටාලා බුදු සංදේශ නිදාගේ සංගමය ඇතුළු මේ වැඩ කරන පන්තියේ නායකත්වයෙන් ඉන්න මේ වෘත්තීය සමිතිය තමයි අපේ මේ රටේ වැඩ කරන පන්තිය සංවිධානය කරමින් ඉන්නේ. මෙතන කවුරුත් ආනෝනේ දෙවි නායකයෝ නැහැ. ඒ සේවාවලින් ආපු නායකයෝ තමයි මේ අරගෙන ඉදිරියට යමින් ඉන්නේ. අද මේ දෛනිකව පවත්වන වෙලාවේ අද බලයේ ඉන්නේ කවුද? අද බලයේ ඉන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුව. මේ ආණ්ඩුව බලයටපත් උනේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා අනුර කුමාර ජනාධිපතිට ඇටපත් වෙන දවසේ. ඒ පත්තියේ පෙරපත් වෙනවා. ඒ පත්තියේ පෙරපත් මොකක්ද? මේ රටේ වැඩ වපුදන ගල්ලා. පටි වැඩි කරන්නේ වෘත්තීය නවප්‍රසාද දෙන්න සියලු දේවල්. මේ රටේ රාජ්‍යාංශ සේවකයන්ගේ දරන්ත වැඩවලට දෙකක් තිබ්බා. ගුරුවරුන්ගේ ජූලි 26 2024 දරන්ත වැඩවලට තිබ්බා. විශේෂයෙන්ම අවගලෙන් පස්සේ 10කට වැඩි ගුරුවරු ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ රනිල් වික්‍රමසිංහව වටලපු දවස. රනිල් වික්‍රමසිංහ තාම දුන්නේ එදා ගුරුවරුන්ට ඒ අවස්ථාව තමයි. එතකොට එවැනි අරගල කරලා එවැනි අරගල වලින් බලයටපත් වෙච්ච ඒ බලයටපත් වෙච්ච ආණ්ඩුවේ සාතිශය බන්තරයක් ඉන්නේ කවුද? වෘත්තීය සමිති නායකයෝ. लाल कांत, वसंत समरसिंह, महेंद्र जयसिंह, चंद्र सूर्यारक्षी මේ සියලුම දෙනා අද මේ රටේ වෘත්තීය සමිති නායකයලා තුනේ අද රූපාන්තරය වෙලා තියෙනවා නැති අමතිවරු ඇතුළත. එතකොට වුන් ඒ විශාල අරගෙන ගානක් එක තමයි බලයටපත් උනේ. ධම්මක වෙලා තියෙන්නේ. ඉල්ලීම් දීලා දෙනවා. ඉල්ලීම් දුන්නාද? එකක්වත් නැහැ. ඕන් දෙකට කරන්නේ. ඕන් කරමින් ඉන්නේ පෞද්ගලික ආණ්ඩුව. IMF එක සහ ලෝක බැංකුවේ මොනවාට දෙවිච්ච පබේට නඩමු. ඒ ආණ්ඩුවේ මොනවාද තමයි අද ගෙනියමින් ඉන්නේ. ඒ සඳහා වුන් ඒ ආණ්ඩුවට ආම්ස් විජේසූරියලා දුමින්ද උලංගනවල තවමත් තියාගෙන මේ ගානවා. එතකොට කොහෙද අපේ ඉල්ලීමට ඉඩක් ලැබිලා තියෙන්නේ? අපි දන්නවා රාජ්‍යාංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කාලේ IMF එක කතා කරලා එකදායකතා. ඒ එකදායකය තුල ඉතින් ජනාධිපති ලේකම් උදේ සෙනෙවිරාත්මක ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. වැටුපක් යෝජනා කළා 2021 දෙන්න. 1.1 දෙන්න. ඒ වැටුපට වඩා අතුවටික් තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව 2025 27 අවුරුදු 3කට කඩලා මේ රාජ්‍ය සේවකයන්ට දීලා තියෙන්නේ. අපිට 2028 වෙනකම් වැටුප ගැන කතා අරින්න බෑ. නමුත් අපි දන්නවා මේ පැවති යුද තත්ත්වය තුළ ඉන්ධන වැඩි වුණා, බඩු මිල වැඩි වුණා, සියල්ල වැඩි වුණා. මේ වගේ ප්‍රමාණවත් අපිට ප්‍රමාණවත් නැහැ. එතකොට රාජ්‍ය සේවකයන්ගේ මේ වටුප සම්බන්ධ කතා අරින්න බෑ. හැබැයි බඩු මිල වැඩි, ඉන්ධන වැඩි, මේ සියල්ල වෙලා තියෙනවා. එතකොට යන්න වෙලා තියෙනවා. දැන් මේ නායකයෙකුට කරන්නේ කටේ පිටු. අපි දන්නවා විශේෂයෙන් මේ ආණ්ඩු බලයටපත් වීමේදී ප්‍රධාන කාර්යභාරයක් පිළිබඳව ගුරුවරු විද්‍යාඥවරු තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දැනට අරගලයක් කළා. මේ අරගලය තුළ ගුරුසා විද්‍යාලයට අපිට පුළුවන් වුණා අපේ ඉදිරිපත් කරන නිරෝධනය තුලින් එකක් දිනා ගන්න. ඉතින් තුනෙන් දෙක ලබා ගැනීමේ 2024 අවුරුද්දේ ආරම්භයේ සිට අරගල කළා. ඒ අරගල කරපු අරගලේ නායකයෝ අද අමතිවරු. කොහොම අපේ තුනෙන් දෙක කොහොමද ඉල්ලීම් දැම්මද කියන්නේ? කමිටු දාගෙන දෙන්නේ. කමිටු දාගෙන අපි ගිහිල්ලා නටන්නේ. කමිටු
කරපු වැටුප් මේ සියලු දේ නතර කරලා මොවුන් විසින් හොඳමයි වගේ හොඳ ආණ්ඩුවක් වගේ හොඳ අපි තමයි හොඳ රට්ටිය වගේ මේ ගමනක් යමින් ඉන්නේ. ඒක අපේ ඉල්ලීමකට මොකද වෙලා තියෙන්නේ? අනිත් පැත්තේ අපි දන්නවා මේ රටේ වැඩ කරන පන්තියේ පෞද්ගලික අංශයේ කම්කරු නීති සංශෝධනය කරනවා. මේ සංශෝධනය කරන කම්කරු නීති දැන් මෙතන කරන්න යනවා. දැන් මෙතන විශේෂත්වය තමයි මේකට විරුද්ධව කාය තමයි මේ කටුවල ඉන්නේ. මේක නිකන් හරියට කොයි වගේද කිව්වොත් ඔබ දන්නවා අර යාපන කිව්වේ ලේඛකේ ඔහුගේ පොත්පතක් පිටරටින් ගෙන්නුවා පොත්පතක් තියාගන්නවා තාම නිදාස් කරන්න නැතුව. එතකොට මේ රටේ මොකද්ද අර සාහිත්‍ය කරුණු කතා කරේ කොහොමද? සාහිත්‍ය පණ දෙන්න කතා කරේ ජන නියම කලා කරුණු. ඒ කලාකරු සුනිල් විජේසිරි වගේ කමල් පේරා ජයතිල කම්මල්ලා කියලා අද මොකද කරන්නේ? අර පොත්පතක් ඉගෙන ගන්න උදව් කරමින් ඉන්නවා. ඒක තමයි දැන් මේ වැඩකරන පන්තියේ වෘත්ති සංඝ නායකයෝ. මොකද ඒන්නේ ආණ්ඩුවේ ඉන්දෙස්සලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවේ ඉන්දෙස්සලා අයිතිවාසිකම් දෙන්න කැමති දැන් විවිධ දේවල් කියනවා කතාකප්පල කරමින් ඉන්නේ. ඒ වගේම අපි දන්නවා අපි වෙනකොට අපේ නෛතික ප්‍රධාන තේමාවලට පත් වෙලා තියෙන මොකක්ද? මේ අධිරාජ්‍යවාදී ඇමරිකන් ඊශ්‍රායල් උන්මතකවාදී මේ යුද්ධය නතර කරන්න කියන එක. අද මොකද වෙලා තියෙන්නේ? මේ යුද්ධය කරගෙන යනවා ආණ්ඩුව නියඳමින්. ඒක අද අපිට වෙන කොම්පාර්ට්මන්ට් එකක්. අපි දන්නවා මේ වෙනකොට රටවල් නාට්‍යීය හයක රටවල් 70 සමාජ ක්‍රියාකාරීන් 600 ස්පාඤ්ඤ බාසිලෝනා යුනිවර්සිටි යනවා බෝක්කෝරේ මානසික සාමාදාරන ගාසවල. පටන් ගත්ත ගමන කරන්නේ අප්‍රේල් 12 වෙනිදා. අප්‍රේල් 29 වෙනිදා මේ පබ්ලික් ක්‍රියාකාරීන්ගේ 175 සා බෝක්තු 22. බෝක්තු 58 22. අත්අඩංගු කරගෙන ජාත්‍යන්තර මූදෙනි ග්‍රීසිය ආසන්නයේ ඊශ්‍රායල් අමුදාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරලා බෝක්තු 22ක සමාජ ක්‍රියාකාරීන් 175 දෙනෙක් අත්අඩංගු කරගෙන ඉන්නවා. තාමත් දන්නේ කොයිද ඉන්න කියලා. මේ රටේ ජාත්‍යන්තර නීති අනුවගේ උල්ලංඝනය කරගෙන ඉන්නේ. ඒ බෝක්තු වල ආරක්ෂක කණ්ඩායම ඇතුලේ ලංකාවේ වෛද්‍යවරියක් ඉන්නවා සමීරතුන්. අයත් ඒ බෝක්තු වල ගමන් කරනවා. අද මේ බෝක්තු 175 වල ගත්තේ 29 වෙනිදා. 29 ලංකාවේ ඓතිහාසික දෙයක් වෙනවා. 29 වෙනිදා විදේශ අගති විජිත වේලා ඊශ්‍රායල් තානාපතිවරයා හම්බ වෙනවා. එයාගේ සමාජවාදී ගිණුම තියෙන්නේ. අම්බේලා එයාලා සුබපතන ඊශ්‍රායල් සුබපතනකට සමාජ ක්‍රියාකාරී 175 බෝක්තු 52 ජාත්‍යන්තර මූදෙනි ඊශ්‍රායල් කාර්යය අත්දැකීම් ආවෙනවා. මෙතන අතකට දීලා සුබ කරනවා. විලක්ෂණ නේද? විලක්ෂණ. එතකොට දෙගොල්ලෝ මොකද වෙන්නේ? අද බංග්ලාදේශ පාකිස්තාන වල රටවල් මේ අත්දැකීම් ගැනීම දරන නිවේදන ඉදිරි කරනවා. අපේ විතරක්ලා සාමාජික කාර්යාලවල ඊශ්‍රායල් තානාපතිට අතකට දෙනවා. මොකක්ද මේ විහිළුව? මේ රටේ ජනතා අභිලාෂය මේකද? මේ රටේ යුද විහිළුවෙන් ඉන්න පලස්තීනයේ මේ වෙනකොට 2023 ඉඳන් මේ වෙනකොට 23 ඇත්තටම අත්හරිලා තියෙනවා. ඇත්තටම අත්හරිලා තියෙනවා. 1,20,000 තුවාල වෙලා තියෙනවා. මේ වෙනකොට එතකොට මොකක්ද මේ කතා කරන්නේ? ජාත්‍යන්තර නීති කොහෙද තිබෙන්නේ? අද මේ රටේ කතා කරන්නේ මොකක්ද? අපි නොබැදී පිළිවෙත දෙන්නේ නැහැ. නොබැදී නෑ ඒක. ඒක බැදී පිළිවෙතක් නෙවෙයි. ඒක නිසා මේවට අපි විරුද්ධ වෙන්න ඕනේ. අද අපි මේ වෛද්‍යනයේදී අපි එක්කවුනේ සියලු පාර්ශ්ව එක්කවුනේ පොදු අරමුණක් ඇතුව. අපේ වැටු ප්‍රශ්න, අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ප්‍රශ්න, අපේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න එකට එක්කවුලා කතා කරන්න ඕනේ කියලා කාරණා. බලන්නවා ආණ්ඩුව ශාස්ත්‍රවාදයේ ගලපීමේ පනත වෙනුවට ප්‍රතිශාස්ත්‍ර වැඩක් ගෙනා වගේ විශ්වාසය. ඒ පනත වෙනුවට උත්සාහ කියා මොකද? අතමොල වෙනවා. ඒ පනත දෙන්න උත්සාහ කරනවා. ඒ පනත දෙන්නවා. ඒක සාධාරණීකරණය කරනවා. ඒ වගේම අපි දන්නවා සමාජ මාධ්‍ය අදහස් ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් පනතක් දෙනවා OSA පනත. අද ඒක අවශ්‍ය කරන්නේ නැහැ. ඒක පරක්කාගෙන යනවා. ඒක කරගෙන යනවා. දැන් මේ මොකද කරන්නේ? මේ වර්ධනය තමයි කරන්නේ උත්සාහ කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිශාස්ත්‍ර බලපෑම OSA දෙවිව අරබය කරපු අරබය නායකයාට ඒක දෙන්නවා. මේක යටටක්. ඒක නිසා මේ රටේ වැඩ කරන
පන්තියේ කාර්යභාරයක් තියෙනවා. අපිට කාර්යභාරයක් තියෙනවා. අපි දන්නවා තාවති අරගලයේ තුල අරගලයේ ඉස්සරහට ආවේ වැඩ කරන පන්තියේ වැඩ වර්ධන දෙන්නේ. අරගලේ ජනතාවම තමයි. ඒ ජනතාවත් එක්ක ආවේ වැඩ වර්ධන කරන්න පුළුවන් අධ්‍යාපන සෞඛ්‍ය තකල් සියලු සේවා සෞඛ්‍ය සියලු සේවා වලට නිසා තමයි මේ අරගලේ ඉස්සරහට ගියේ. අරගලේ ගාක් වෙලා කවුද ආවේ? වරාය සේවකෝ, සෞඛ්‍ය සේවකෝ, කම්කරුවෝ, විදුලි සේවකෝ එළියට දාලා එන්නේ. ඒ නිසා මෙරට වැඩ කරන පන්තියට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය කරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ තත්ත්වයන් ඉස්සරහට යන්න. නමුත් ආත්ම උත්සාහ කරන්නේ මොකද්ද? අද මේ රටේ අධ්‍යාපන සෞඛ්‍ය සියලු දේ පෞද්ගලිකරණය කරමින් ගන්න. අපි දැන් රන්වන් සෞඛ්‍ය බැංකු පෞද්ගලිකරණය කරන්න උත්සාහ කරනවා. අද වෙලා තියෙන්නේ අධ්‍යාපන පෞද්ගලිකරණය කරන්න උත්සාහ කරමින් ඉන්නේ. අද බලන්න විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේදී උපාධියක් ගන්න අවුරුදු 4ක් විතර වැඩි මෙසේජ් එකක් කරනවා. ඔවුන්ට අද පත්වීම් දෙන්නේ නැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඔන්ලයින් කරනවා පත්වීම් දෙන්නේ. මොකද මේ වීලුව අපි දැක්ක සමසෞඛ්‍ය විභාගයේ ප්‍රශ්නේදී අසිරු ආකාරය. පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉක්තුනේ. ඉතින් මේ නිදා සෞඛ්‍ය නිදා සත්‍යවලට රැක ගැනීමේ නියම තමයි අද මේවා අනිත් පැත්ත අරගෙන අපි දැක්කා ධනපති අධ්‍යාපන විශේෂඥයෙක් කියනවා ප්‍රසිද්ධියම කියනවා අපිට කරන්න බැරි දේවල් තමයි මෙගොල්ලෝ කරන්නේ. අර සුජාතා පෙරේරාද මේ අපිට කරන්න බැරි දේවල් මේවා කරනවා. අපි මේක කරන්න ඉඩ දීලා බලන්න ඉඳලා පස්සේ අපි ගන්නවා. මොකද්ද මේ කියන්නේ? ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ වැඩ කරනවා නම් විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම අපි ඉටු කරන්න ඕනේ. ඒ වෙන පිළිගන්න ඕනේ. ඒ නිසා අපිට අධිරාජ්‍යවාදී යුද්ධයේ පෙරෙන්න ඒ වගේ මේ ආන්තරික යුද්ධයේදී මේ දක්වන දෙපිඩි පිළිගන්න අපි උදව් කරන්න ඕනේ. ඒ වගේම අපි අපේ අයිතිවාසිකම් දිනාගෙන අපි එකතු වෙන්න ඕනේ. ඒ එකතු වීමේදී මේ වෘත්තීය සම්ශේෂයන් වල උත්සාහ කරන විවිධාකාර කණ්ඩායම් ඒකවල නිරේ නරකයි වැඩ කරන පන්තිය නායකත්වය වැඩ කරන නායකත්වය ඔබේ නායකයන්ගේ මේ අනුගමනය පෝෂණය කරන්න ඕනේ. ඒ වෙනකොට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක අපි හිතනවා අද මේ නැතිනේ අපි දැන්නේ ජයග්‍රහණය පිළිවෙත. ජයග්‍රහණය පියවර. ඒ පියවර අපි ඉස්සරහට යනවා. මේ එක්සත්කම අපි ඉස්සරහට යනවා. මේකට ආරම්භය අපි මේ මෙතන පරිස්ථාපිතින් ආන්දෝලන කියනවා මේ රටේ වැඩ කරන පන්තියේ එක්සත්කම වෙන්නපු එකම නයිජරිය මේක ඔබට මේ ආරම්භය කරනයි අපි අනිවාර්යයෙන්ම අපේ ඉල්ලීම් ජයග්‍රහණය කරන යුගයක් කරලා අපි යනවා. ඒ වෙනුවෙන් අපි ගමන් කරනවා. ඒ සඳහා අපි වේසනවා. ඒ සඳහා අපි එක්කව කරනවා. සියලු දෙනා එක්කව කරමින් ජයග්‍රහණය දක්වා අපි මේ නයිජරියේදී ඉස්සරහට යන ඒසා සමත කරගමු. එකම වෙමු. අයමන කරමු. ජයග්‍රහණය කරමු කියන කාර්යයක් ස්තුතියි. இன்று இந்த மைதானத்தில் நடக்கிற வேதினம் தான் சுதந்திர வேதினம். எல்லா வகையான தொழிற்சங்கங்களும் அரசியல் கட்சி இல்லாத சார்பான தொழிற்சங்கங்கள் எல்லாம் இண்டிபெண்டன்ட் யூனியனுக்காக எல்லாம் ஒன்று சேர்ந்திருக்கிறோம். நாங்கெல்லாம் ஒன்று சேர்ந்து இன்று நான் அரசியல் காட்டும் எங்களுடைய பலத்தை விசேஷமாக இன்று கொடுமைகளுக்கு வேதினம் எல்லாம் அரசியல் கட்சி சார்ந்த தொழிற்சங்கங்கள் வேதினம். இது அரசியல் கட்சி இல்லாத தொழிற்சங்கங்கள் வேதினம். இது இதனால எதிர்பார்க்கும் எங்கட கோரிக்கையை முன்வைக்க கல்வியில கோரிக்கைகள் டாக்டருக்கு கோரிக்கைகள் சுகாதாரத்துறை கோரிக்கைகள் போஸ்டர்ல கோரிக்கைகள் எல்லாம் ஒன்னா சேர்ந்து நாங்கள் ஒன்னா கோரிக்கை முன்வைத்து நாங்கள் முன்வர வேண்டும். இந்த அரசாங்கமாக வேண்டது. இந்த அரசாங்கம் உங்களுக்கு தெரியும் தொழிலாளர்கள் தலைவர்களுக்கு ஒரு அரசாங்கம். இந்த அரசாங்கத்தை தலைவர்கள் யார் காந்தி வசந்த சமரசிங்க ஐந்த ஜெயசிங்க சந்தன சூர்யாட்சி யார் எல்லாம் தொழிற்சங்க தலைவர்கள். இப்ப என்ன அவங்க காரணம் அவர்கள் தொழிற்சங்க போராட்டங்கள் கோரிக்கைகள் அவங்க தரவாங்க கம்யூனிஸ்டா போட்டுவாங்க. அதனால நாங்கள் கோரிக்கை முன்னெடுப்பதற்காக நாம் போராட வேண்டும். அதுக்காக செயல்பட வேண்டும். இந்த வேலைக்கு நாங்கள் உண்மையாக ஒன்றா சேர்ந்து எங்களை கோரிக்கை வென்றெடுக்கின்றார்கள். எங்களை போராட்டம் நாங்கள் முன் செல்வோம். எல்லோரும் ஒன்றாக இன்று ஆரம்பித்த ஒற்றுமையை முன்னே கொண்டு போவதற்காக செயல்படுவோம். எல்லோருக்கும் நன்றி.